අපි GRN එකක් කරලා GRN එකක් රිටර්න් කරන සම්පූර්ණ process එක බලමු. රිටර්න් එකේදී මොන රේට් එකද ගන්න කියලා. මේ ඉස්සෙල්ලාම අපි ඩිපාර්ට්මන්ට් එකට ලොග් වෙනවා. procurement එකට යනවා. purchase order යනවා. ඊට පස්සේ අපිට supplier කෙනෙක් තෝරනවා. payment method එක තෝරනවා මොනවා හරි මේ කමෙන්ට්ස් තියෙනවා නම් දානවා. මම item එකක් දාන්නම්. ඒ item එක එකම item එකේ batch එකකින් මේ pack එකකිනුයි individually ගන්න විදියට ඉස්සෙල්ලාම මම individual add කරා ඊළඟට pack එකක් add කරා. මේ එක pack එකක 100ක් තියෙනවා. මේ එතකොට අපි මේකෙන් individual ගන්නකොට 1000ක් ගමු. 100ක් free හම්බ වෙනවා කියලා ඕනනම් දාන්න පුළුවන්. මෙතන pack 10යි එකක් free. ඒකට ඔක්කොම එක ගානමයි තියෙන 10750. මොකද එකක් 10යි 75 ගානේ. ඊට පස්සේ මේක save කරන්න පුළුවන්, finalize කරන්න පුළුවන්. ඊට පස්සේ මේක purchase order approval වලට ගිහිල්ලා මේක 10750 දෙකක් 21500 එකක් අපිට තියෙනවා. ඒක අපි එහෙම වෙනසක් කරනවා. වෙනසක් කරලා ඉවර වෙලා අපිට මේක මෙතන තව කමෙන්ට් එකක් ලියන්න පුළුවන්. මේ උඩ තියෙන request එකේදී ආපු කමෙන්ට් එක මේ තියෙන approval එකේදී ආපු කමෙන්ට් එක. මේ purchase order approval කියන එක එන්නේ වෙන නම්බර් එකක්. අර purchase order එක request කරපු නම්බර් එක නෙමෙයි. දෙකේම අපි අඳුරගන්න ඉස්සරහා suffix එක මේ prefix එක වෙනස් කරන්න ඕන හරිනම් උදාහරණයක් හැටියට මේ අපි පළවෙනි දාන රික්වෙස්ට් එක නෙමෙයි දෙවෙනි එක හම්බ වෙන්නේ. එහෙම තමයි දැන් හදලා තියෙන්නේ. එතකොට මෙතන approve කරා. දැන් මේ ආවේ purchase order approval එකේ නම්බර් එක. හරිනම් මෙතන POA කියලා එකක් ආවනම් හරිය අපිට ඕන රික්වෙස්ට් එකේ නම්බර් එකක් මෙතන දාන්න පුළුවන්. ඊට පස්සේ දැන් අපි GRN එකට යනවා. GRN ගිහිල්ලා මේකට අදාළ බඩු ටික ගන්න පුළුවන්. create GRN ගිහිල්ලා මෙතන මම වැඩි වෙනසක් කරන්නේ expiry දැම්මා. ඊළඟට මෙතන 10.75 වෙනස් කරන්න බෑ settings අනුව. මෙතන 75ක discount එකක් දෙනවා. මෙතන 75ක discount. එතකොට දෙකම එකයි. ඒ කියන්නේ 12යි මෙතන 1200යි. එතකොට මේ 12ව 10ක් මේ 100ක් තමයි මෙතන 1200 වෙන්නේ. එතකොට එකම ගණන්. ඒකට profit rate එකත් එකමයි. ඊට පස්සේ අපි මෙතන මොකක් හරි comment එකක් ලිව්වා. invoice number එක දැම්මා. invoice date එක දැම්මා. සම්පූර්ණ ගාණ මෙතන දාලා මම මේක finalize කරනවා. සැරේ සැරේ ආවිල්ලා approve කරන්නත් පුළුවන්. දැන් finalize කරලම දානවා කෙලින්ම. ඊට පස්සේ එකක් එනවා. මේ ටික ඔක්කොම 20000ක ඒවා ගන්න. මේක බැලුවොත් එතකොට cost rate එක වෙන්නේ 9යි ගාණක්. ඇයි cost value එක 10000යි 10000 බෙදනවා 1100ෙන්. එතකොට ඒ ගාන තමයි cost value එක. හැබැයි purchase value එක එන්නේ 10යි 75යි. එතකොට අපි සාමාන්‍යයෙන් return කරන configuration එක හදලා තියෙන්නේ cost value එකට total quantity එක මේ free එකයි එක එකතු වෙලා total quantity එකම consider කරලා තමයි return කරන්නේ. එතකොට මෙතන 9යි සත ගානක එකක් එන්න ඕන. මෙතන cost rate එක 1090යි ගානක් එන්න ඕන. එතකොට අපි මේක return කරනවා. දැන් අපි return එකට යමු. ගිහිල්ලා මෙතන procurement එක යටතේ තියෙනවා මේ menu එකම යටතේ තියෙන returns and cancellation කියලා එකයි. ඒකේ GRN return වලට ගියා. මට approve කරන්න අමතක වුණා. ඉස්සෙල්ලා ඊළඟ procurement ගිහිල්ලා finalize කරාට මදි ඒක approve කරන්න ඕන. ඒකත් මෙතන 20000 ලියන්න ඕන. ඒ ලියන්නේ safety එකට. නැත්නම් ඒක අයින් කරලා දාන්න පුළුවන්. අර වැරදක් වෙන්නේ නැහැ. මේ ටික එකතු වෙනවා කියලා. දැන් පුළුවන් අපි GRN බඩු ලැබිලා තියෙන්නේ. මේක කවදා හරි දවසක return කරන්න ඕනොත් මෙතන return and cancellation වලට ගිහිල්ලා ඒක තෝරගන්න ඕන search එකෙන් පස්සේ. ගිහිල්ලා return purchase කියලා බලන්න. දැන් මෙතන වැටෙන rate එක මේ බලන්න 9යි ගාන. අපි මේක ගත්තේ එකක් 10යි 75ට මේකේනේ 9යි ගාන. කියන්නේ cost rate එක මේකෙත් 909 එන්නේ. එතකොට මේ 1100ම return කරොත් 9999යි. මේකම ඔක්කොම 1999 සත 99යි. දැන් එතකොට අපි එක සතයක් වෙනස් වෙනවා මේකෙන් සම්පූර්ණම return කරොත්. ඒ මොකද counting error
මේ රවුන්ඩින් එරර් එකක්. ඒක අපිට හදන්න බෑ. අපි අංක 4කට හදලා තියෙන්නේ. අංක 4න් එහාට ගියොත් තව මේක අඩු කරන්න පුළුවන්. මොකද එකක කෝස්ට් එක අරගෙන මේ ගානේ වැඩි කරාම පෙතිලා යනකොට රවුන්ඩින් එක එනවම තමයි. එතකොට ඊට පස්සේ ඒක මැනුවලි කරත් එනවා. ඊට පස්සේ අපි මේ ඔක්කොම නැතුව මෙතනින් මම එකක් විතරක් මේ රිටර්න් කරන්න. මෙතන බිඳුවක් දාන්න. එකෙන් රිටර්න් කරන්නේ නැහැ. ඊට පස්සේ අපි මොකක් හරි රිටර්න් කමෙන්ට් එකක් ලියලා මේක සේව් කරන්නත් පුළුවන්, ෆයිනලයිස් කරන්නත් පුළුවන්. එතකොට දැන් මේකේ එනවා මේ බලන්න රේට් එක 9න් ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ පර්චේස් රේට් එකෙන් නෙමෙයි මේක ඉන්නේ කොස්ට් රේට් එකෙන් තමයි මේ ඇවිල්ලා තියෙන්නේ රිටර්න් එක. ඊට පස්සේ අපිට යන්න පුළුවන් මේක අප්‍රූව් කරන්න. දැන් ගිහිල්ලා බැලුවායින් පස්සේ මෙතන තියෙන 9.9ක බිලක් අප්‍රූව් කරලා මේ කොස්ට් රේට් එකෙන් ආපු ඉන්න තමයි 9. නැත්නම් පර්චේස් රේට් එක ආවම 11යි ගන්න එන්න ඕන. දැන් අප්‍රූව් කරන්න ගියා. මෙතනත් එතකොට පෙන්නන්නේ මේ බලන්න 9.9න් තමයි අප්‍රූව් කරන්න ගියත් එන්නේ. ඒක වෙනසක් නැහැ. එතකොට මේකේ රිටර්න් ටෝටල් එක 9යි. එතකොට අපිට කෙලින්ම අප්‍රූව් කරන්න පුළුවන්. එතකොට අප්‍රූවල් බිලේ ආවත් 9.9 එන්නේ. එතකොට අපි දැන් මේක රිපෝට්ස් වල ගිහිල්ලා බැලුවොත් අපි මේ රිපෝට්ස් යටතේ ඉන්වෙන්ටරි රිපෝට්ස් යටතේ GRN රිපෝට් එක යටතේ මම අර දාලා GRN රිටර්න් කියන එක අරගෙන process කියලා බලනවා. එතකොට GRN රිටර්න් එකේ එන්නේ අර 9යි ගානට ආපු එක. මේ තියෙන්නේ cost value එක 9 කියලා තමයි මේ මෙතන පෙන්නන්නේ. මේ පරණ රිටර්න් මේ තියෙන්නේ මම අර දැන් කරපු එක තමයි මෙතන තියෙන්නේ.